ඔන්න ට්‍රයිල් චැම්ප් එක ඇතුලේ වෙන තවත් එක එපිසෝඩ් එකකට සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ 5 වෙනි එපිසෝඩ් එකේ නම් අපි ගමේ වැඩවලට යනවා. ඒ කියන්නේ ගමේ තියෙන දේ සම්පූර්ණ කරන්න. මම මේ වීඩියෝ එකේ වැඩි කතා කරන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට මේ ට්‍රයිල් චැම්ප් එක ඇතුලේ කියන්නේ ට්‍රයිල් චැම්ප් එක ඇතුලේ එළියේ ගමේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. මේක ඇතුලේ අන්තිම ලෙවල් එකේදී ඔයාලට netherite chest plate එකක් හොයාගන්න පුළුවන්. තව වාසනාව තිබ්බොත් එහෙම netherite කඩුවකුත් හොයාගන්න පුළුවන්. වාසනාව නෙමෙයි ඒ වුණාට මට එකපාරම මේ මැප් එක ප්ලේ කරද්දී හම්බුන්නේ නැහැ. ඒක මම නිකන් කිව්වේ එහෙම. පස්සේ අපිට වීඩියෝ එකක් පෙන්නනවා ඔළුවේ හතු පිපිච්ච ස්කෙල්ටන් කෙනෙක් ගැන. ඇවිදිනට සැකිල්ලක්. ඊට පස්සේ මම දන්නේ ඇත්තටම ඒ ස්පෝන් එකේ මොකද කරන්න ඕනි කියලා. ඉතින් ඒකෙන් එන ඔක්කොටම ගහලා මරලා දාන එක තමයි වැඩි. මේ ස්පෝන් එකෙන් ආපු හතු පිපිච්ච ස්කෙල්ටන්ලා ඉවර වුණාට පස්සේ මේකෙන් අපිට හම්බෙන්න ඕනි යතුරු. ඒ යතුරු අර තව ස්පෝන් එකක් වගේ තියෙන එකට දාලා අපිට ඉතින් එමරල්ඩ් වගේ දේවල් ගන්න පුළුවන්. ගත්ත කියලා ඉතින් මේකේ මැප් එකේ මේ මැප් එකේ වැඩක් නැහැ. සාමාන්‍ය සර්වයිවල් ප්ලේ කරන අර නෝමල් මැප් එක ප්ලේ කරන කෙනෙක්ට නම් එමරල්ඩ් හම්බුනොත් විලේජස්ලත් එක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒනට පාංගඩියක් තමයි හම්බුනේ. පස්සේ මෙන්න මේ ඉනිමගින් උට්ට ගිහිල්ලා දොරක් තියෙන තැනක් හොයාගන්න ඕනේ. හැබැයි මගේ වාසනාව වැඩිකමට දොර තියෙන තැන එතනම හම්බුණා. අපි ළඟ යතුරු නැති හින්දා ගන්න බෑ මේකෙන් මොකුත්. ඒත් ගත්ත කියලා වැඩකුත් නැහැ. මේ පඩිපෙලෙන් උට්ට ගියාට පස්සේ ඇඳවල ටිකක් එක චෙස්ට් එකක් තියෙනවා. මේ චෙස්ට් වල ගොඩක් වෙලාවට netherite කඩුවක් එහෙම ගන්න පුළුවන්. මේ ඇඳවල නිදා ගන්නත් පුළුවන්. මේක නිදාගත්ත කියලා නයිට් එකේ ස්කිප් වෙන එක විතරයි වෙන්නේ. වෙන විශේෂ දෙයක් වෙන්නේ නැහැ. රීස්පෝන් පොයින්ට් සෙට් කියලා වැටෙනවා. ඒ කියන්නේ අපි මැරුණොත් ඇඳගාවෙන් ස්පෝන් වෙනවා. කොහොමත් මැරුණත් ස්පෝන් වෙනවා සාමාන්‍ය මැප් එක ඇතුළට ආපු දෙනින්ම. ඒ කියන්නේ අපි ළඟ තියෙන දේවල් නැති වෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් කොහොමත් රීස්පෝන් පොයින්ට් එකක් ඕනේ. දැන් තියෙන්නේ මේ ස්පෝන දෙකේ එන ස්පයිඩර්ස්ලා නවත්තන එක විතරයි.
මට ගේමක් උනේ ස්පයිඩර්ස් නවත්තන එක විතරයි. මොකද උන් බිත්ති දිගේ නැගලා ගහනවා, උඩ ඉඳන් පල්ලට තල්ලු කරනවා. තව පල්ලේ ඉඳන් උඩට තල්ලු කරනවා. බිමට දානවා. ගහ වන්නනවා. පල්ලේ තිබි ස්පෝන් එකෙන් අපිට මොකද හම්බුන්නේ නැහැ කියන්නේ. තව එක ස්පයිඩර් කෙනෙක් හරි කොහේ හරි ඉන්න ඕනේ. එකට වඩා ඉන්න පුළුවන් උනට එකෙක් හරි කොහේ හරි ඉන්න ඕනේ. අපිට එකෙන් මුකුත් ගන්න බෑ අපි ළඟ යතුරක් නැති හින්දා. පස්සේ අර පඩිපෙළ වගේ එක හම්බෙත්තන්ට යන්න ඕනේ. එතනට ගිහලා එතන තිබ්බ අනිත් පාරෙන් යන්න ඕනේ. එහා පැත්තේ පාර ඔන්න ඔක. එතන අර දෙවෙනි එපිසෝඩ් එකේ තිබ්බ දන වගේ ප්ලේස් එකක් තියෙනවා. එතනක් තියෙන්නේ අර හතු විවිච්ච ස්කෙල්ටන් ලයින් එතනක් තමයි. ඊට පස්සේ පල්ලේ තිබ්බ XP ටිකත් එකතු කරගෙන අර ස්පෝන් එක ගාවට ගිහිල්ලා බලන්න ඕනේ. එතනින්ම යතුරක් හම්බ වෙනවද කියලා. මෙච්චර යතුරක් හම්බ වෙන ගන්න බලන් හිටියේ. සන්තෝෂයි එතනින් හරි යතුරක් තිබ්බද? දැන් ඉතින් මේ එපිසෝඩ් එකත් ඉවරයි. ඉවර නෑ. මේ මෙතන චෙස්ට් එකක් තියෙනවා. ඒකෙන් ෂීල්ඩ් එකක්, චෙස් ප්ලේට් එකක්
කලින් සවස් දෙකක් හෙල්මට් එකක් වගේ දේවල් ගන්න පුළුවන්. කඩුවක් එහෙම. මේවත් ලූට් තියෙනවා මේවා. ඉතින් වැඩකට ඇති ලූට් නෙමෙයි. මේ වටේ මොකුත් නැහැ උනට ලස්සන ප්ලේස් එකක් නම් තියෙනවා. දැන් අපේ 3 වෙනි එපිසෝඩ් එකත් ඉවරයි.